අයිහයි ළමයි ඔන්න අදත් ගෙනවා රසම රස ඩෑට් රෙසිපි එකක් රසට කාලා බර අඩු කරගන්න කැමති ඔයා වෙනුවෙන්මයි මේ රෙසිපි එකත් ඉතින් අපි බලමු මේක කොහොමද කරගන්න කියලා මේකට මං අරගෙන තියෙනවා අල ඉතින් අල මෙතන චුටි කෑලි වලට කපලා ඊට පස්සේ අයිස් වතුර දාලා තියලා තමයි තියෙන්නේ මම ජිම් ගිහලා එනකොට අම්මී එක රෙඩි කරලා තිබ්බා ඊට පස්සේ මම ඇවිල්ලා මේක මේ විදිහට පැඩ් ඩ්‍රයි කරගන්නවා මේක වතුර ටික අයින් කරගන්නවා මේ විදිහකට පේපර් ටවල් එකකින් ඊට පස්සේ මේකට හිමාලයන් පිංක් කුණු ටිකක් ගම්රිස් කුඩු ටිකක් එකතු කරගන්නවා තව මම මිරිස් කුඩු ටිකකුත් මේකට මේ විදිහට එකතු කරගෙන මං ඉතින් ලන්ච් බොක්ස් එකේ පියන වහලා ඒකත් ඇතුළට දාලා මේක මේ විදිහට හෙලවුවාම අපිට ලේසියට ඒක මික්ස් කරගන්න පුළුවන් මේ ටික හොඳට කෝට් වෙනවා එතකොට මේ ආල්ට පේනවා වගේ දැන් මං එයා ෆ්‍රයි එකට දාලා මේක ෆ්‍රයි කරගන්න යන්නේ ඉතින් ගොඩ දෙනෙක් හිතනවා වගේ මේ අල කියන එකේ බර අඩු කරගන්න බෑ කියලා හිතාගෙන ඉන්නේ ඒක හරිම වැරදි අලවල ගොඩාක් කැලරි අඩුයි ඒ වගේම ගොඩාක් වෙලා නිකන් බඩ පිරෙනවා හරි ප්‍රමාණයෙන් හරි විදිහට ගන්න එක තමයි වැදගත් වෙන්නේ හරි අපේ දැන් පොටේටෝ වෙජස් ටික රෙඩි මේක හරිම ක්‍රිස්පි එකට තියෙනවා මේ තියෙන්නේ අපිට ක්‍රිස්පි සවුන්ඩ් එක ඔයාලට ඇහෙනවා ඇති දැන් තියෙන්නේ එයා ෆ්‍රයි එකට දාලා චිකන් ටික ෆ්‍රයි කරගන්න මම මෙතන චිකන් ග්‍රෑම් 150 200 තත්ත්ව ප්‍රමාණයක් තමයි අරගෙන තියෙන්නේ මේකට හිමාලයන් පිං කුණු ටිකක් ගම්රිස් කුඩු ටිකක් ඒ වගේම මිරිස් කුඩු දාලා කහ කුඩු චුට්ටකුත් දාලා මැරිනේට් වෙන තියලා අරගෙන තියෙන්නේ ෆ්‍රිජ් එකේ විනාඩි 15ක් විතර දැන් මේ ටික ආයෙ එයා ෆ්‍රයි එකට දාලා ෆ්‍රයි කරගන්න තියෙන්නේ හරියම ලේසි මම හැබැයි තෙල් චුට්ටක්වත් පාවිච්චි කරන්නේ නැහැ ඔයාලා දැක්කා පොටේටෝ වෙජස් වලටත් මම තෙල් චුට්ටක්වත් ස්ප්‍රේ කරේවත් නැහැ චිකන් එක මේ විදිහට එයා ෆ්‍රයි එකේ දානවා සෙල්සියස් අංශක 185ට විනාඩි 15ක් 20ක් අතර කාලයක් දැන් මම non stick pan එකක් අරගෙන ඒකට බිත්තර දෙකක් එකතු කරගන්නවා මෙතනදීත් මම තෙල් චුට්ටක්වත් පාවිච්චි කරන්නේ නැහැ ළමයි මේකට බිත්තර දෙකක් විතරක් අරගත්තාද ඊට පස්සේ හිමාලයන් පිං කුණු ටිකක් එකතු කරගෙන ගම්රිස් කුඩු චුට්ටක් එකතු කරගෙන දැන් මම මෙතන මේ බිත්තර දෙක මේ විදිහට ස්ක්‍රැම්බල් කරගන්නවා ස්ක්‍රැම්බල් කරගත්තට පස්සේ මම මේකට චීස් කෑල්ලකුත් එකතු කරගන්නවා ළමයි මම පොල් තෙල් ඔලිව් තෙල් මුකුත් පාවිච්චි කරේ නැත්තේ කැලරි ටික කට් කරගන්න ඕන නිසා මොකද මම චීස් වෙජ් එකක් එකතු කරනවා මම පාවිච්චි කරන්නේ කොත්මලේකේ ලෝ ෆැට් චීස් වෙජ් එක දැන් මේ විදිහට විනාඩියක් වගේ කාලයක් බිත්තර එක මේ විදිහට ස්ක්‍රැම්බල් කරගත්තට පස්සේ තමයි මම මේක එකතු කරගන්නේ චීස් වෙජ් එක එකතු කරලා මේ විදිහට ආයෙ චුට්ටක් මික්ස් කරගෙන ඒ චීස් එක මේ රස්නෙත් එක්කම මෙල්ට් වෙන්න දෙනවා බිත්තර එකේ විනාඩියක් විතර තියලා ලිප් ඔෆ් කරලා ඔය විදිහටම තියෙනවා ඊට පස්සේ මේක මම හදාගන්නේ මගේ ප්ලේට් එකට කැම ටික සර්ව් කරන්න යද්දි මොකද උණුවෙම තියෙනකොට තමයි ස්ක්‍රැම්බල් එග් එක රස දැන් අපේ චිකන් එකත් රෙඩි ළමයි ඊට පස්සේ මේක කන ගමන් බොන්න මම හදා ගන්නවා ළමයි අයිරිෂ් කොෆි එකක් මේක අයිස් කොෆි එකක් විදිහට තමයි හදාගන්නේ මේකට මම එකතු කරගන්නවා අයිරිෂ් කොෆි සැෂේ එකෙන් භාගයක් කලින් එක භාගයක් පාවිච්චි කරලා තිබ්බේ ඊට පස්සේ එකතු කරගන්නවා පැණි රස කරගන්න මගේ ස්ටීවියා සීනි ආදේශකය මේකෙන් බර අඩු කරගන්න පුළුවන් ඕගොල්ලෝ සීනි කන්නේ නැතුව මේක පාවිච්චි කරනවා නම් ඔයාලා දැන් ඒක හොඳටම දන්නවා දියවැඩියා රෝගීන්ට නම් පාවිච්චි කරන්න පුළුවන් සේෆ් sugar substitute එකක් තමයි ස්ටීවියා කියලා කියන්නේ ඕන කට්ටිය පල්ලා WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා ස්ටීවියා එක ඔය ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් දැන් හොට් පොට චුට්ටක් දැම්මා ඊට පස්සේ මේක මික්සර් එකකින් ෆ්‍රොත් කරගන්න යන්නේ ළමයි. ඔන්න ওই විදිහට මේ ගානට විතර මික්සර් එකකින් ෆ්‍රොත් කරගත්තට පස්සේ මම දාගන්නවා අයිස් කැට. අයිස් කියුබ්ස් ටික මේ විදිහට එකතු කරගෙන ඊට පස්සේ මම එකතු කරගන්න යන low fat fresh milk. හැබැයි ඔයාලට පුළුවන් fresh milk 100කට මිලිලීටර් 100කට වතුර එකතු කරලත් මේක මේ විදිහට හදාගන්න. ඊට පස්සේ ඉතින් මික්ස් කරලා රස බලන්න තමයි තියෙන්නේ ළමයි. දැන් හරි මගේ iced Irish latte එකත් ready. දැන් අපි අපේ ප්ලේට් එකට සර්ව් කරගමු අපේ කෑම ටික. වෙජස් ටික එකතු කරගන්නවා මේ විදිහට. ඊට පස්සේ අපේ චිකන් ටික එකතු කරගන්නවා. ඊට පස්සේ අපි හදාගත්ත ස්ක්‍රැම්බල් එග් එකත් මේ විදිහට ප්ලේට් එකට සර්ව් කරගන්නවා. තව අපේ ගෙදර අපේ දවල්ට කන්න අම්මේ හදලා තිබ්බා බෝංචි කොළ පාටට හිටින විදිහටම තෙල් දාලා. මම ඒකිනු චුට්ටක් එකතු කරගත්ත මේ මෙනු එකත් එක්ක යයි කියලා. ඒ නිසා ඒකත් එකතු කරගෙන දැන් මම ආර් කොෆි එකත් එක්ක මේක රස බලන්න තමයි යන්නේ. ඉතින් මේකේ
ෆුල් නියුට්‍රිෂස් මැක්‍රෝස් බලලා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඔයාලට වෙන විදිහටම දාලා තියෙනවා ළමයි එකක් චෙක් කරගන්න පුළුවන්. ඉතින් මෙතන බෝංචි තිබුණේ නැත්තම් මං හිතාගෙන හිටියේ පුංචියට සලාඩ් එකක් හදාගන්න ගර්කින් ලූණු තක්කාලි එකතු කරලා ගම්බිරිස් කුඩු ලුණු කුඩු ඉහලා ඒ විදිහට. හැබැයි ඉතින් මෙතන අම්මි හදපු පෝංචි තිබ්බ නිසා මටත් මේක මේන් මෙනු එකත් එක්කයි කියලා හිතලා මම ඒක මේකත් එක්ක පෙයා කරගත්තා. ඒකත් හොඳ කොම්බිනේෂන් එකක්. දැන් අපි ඉතින් රස බලමු. මේක ඇත්තටම හොඳ රස පෝෂණයෙන් පිරුණු මීල් එකක් ළමයි. ඔයගොල්ලන්ට බර අඩු කරගන්න මේක රෑ කෑමකට උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට තවත් රසවත් ඩයට් රෙසිපීස් ඔයාලා ළඟටම ගෙන්න ගන්න. මාව ෆලෝ කරන්නත් අමතක කරන්න එපා ළමයි. එහෙනම් තවත් දවසක මේ වගේ රසවත් ඩයට් රෙසිපි එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක් ළමයි. පරිස්සමින් ඉන්න. බයි බයි.